ඉතින් වෙල්කම් බැක් ඔක්කොන්ට මගේ තොරීන වීඩියෝ එක පාට් 2 එකට අපි දැන් ඇවිල්ලා තියෙන කන්ද උඩ පල්ලියට අපේ අම්මලා නූඩ්ල්ස් සනන් ඇවිල්ලා තිබ්බ අපේ ලන්ච් එකට. ඉතින් vlog එක එන්ජොයි කරන්න. Good morning ඔක්කොන්ටම buongiorno. අද අපි ඇවිල්ලා තියෙන්නේ තොරීන වල තියෙන කන්දක් උඩ තියෙන පල්ලියකට. අද පොඩ්ඩක් වහින ගතියයි පොඩ්ඩක් වහිනවා. Entrata basilica. ඔයාලා පල්ලිය දිහා බලන ගමන් මම පොඩි විස්තර පල්ලිය ගැන කියන්නම්. 1706 දී වික්ටෝරියෝ අමදේයෝ දෙවෙනි කියන රජු විසින් දෙව්මෑණියන්ට බාරයක් වෙලා තියෙනවා මේ කන්ද උඩ ඉඳන්. ඒ කාලේ ෆ්‍රාන්සිස් තොරීනෝ නගරය අල්ලගෙන තිබ්බා. ඒ කාලේ තිබ්බ යුද්ධත් එක්ක. ඒ හින්දා ඒ රජු වික්ටෝරියෝ අමදේයෝ දෙවෙනි රජු අපේ දෙව්මෑණියන්ට බාරයක් වෙලා තිබ්බා. ෆ්‍රාන්සෙන් තොරීනෝ නගරය බේරගත්තොත් මේ කන්ද උඩ ලොකු ආගමික ස්ථානයක් ඉදි කරනවා කියලා. ඉතින් ඒ වගේම නගරේ ෆ්‍රාන්සෙන් බේරගත්තා. බේරගන්න පුළුවන් වුණා. එතකොට 1717 දී මේ පල්ලිය හදන්න පටන් අරන් තියෙනවා. 1731 වෙද්දී අවසන් කරලා තියෙනවා මේ පල්ලිය හදන්න. මේ පල්ලිය හදලා තියන්නේ බරොක් ශෛලයේ අලංකාරණය කරලා තියන්නේ. මේකේ ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ ෆිලිපෝ යුවාරා. පල්ලිය උඩ ඉඳන් අපිට පේන දර්ශනය තමයි සම්පූර්ණ ටුරින් නගරය බලන්න පුළුවන්. ඒ වගේම තමයි නගරයෙන් තොරීනෝ නගරයේ මැදින් යන පෝ නදිය බලන්න පුළුවන්. ඒ වගේම තමයි අල්ෆින් කඳු පෙළ අපිට පේනවා. පල්ලිය වටේ පොඩ්ඩක් ලස්සන හින්දා අපි දැන් පොඩ්ඩක් පල්ලිය වටේට යන්. ඔයාලට පේනවා වගේ මේ පල්ලිය එහා පැත්තේ පොඩි බාර් එකකුත් තියෙනවා. බාර් එකෙන් කොෆි එකක් හරි වතුර හරි මොකක් හරි කෑමක් හරි නැත්නම් අයිස්ක්‍රීමක් හරි මොකක් හරි ගන්න පුළුවන්. මේ දැන් අපි ඉන්නේ පල්ලිය පිටිපස්සේ. මේ පල්ලිය පිටිපස්සෙත් කියන්න ඕන සිදුවීමක් තියෙනවා. 1949 මේ 4 වෙනිදා මේ ඉතාලියේ තිබ්බ තොරීනෝ වල ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන ග්‍රාන්දේ තොරීනෝ ගුවන් යානය මේ ආසන්නයේ අනතුරකට ලක් වෙලා තියෙනවා. කියන්නේ ගුවන් යානය මේ ආසන්නව කඩම් වැටලා තියෙනවා. එන්නේ කඩම් වැටුණු වෙලාවේ ඒ පාපන්දු කණ්ඩායමයි ඒ ගුවන් යානයේ හිටපු සියලුම දෙනාමයි ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක මතකයක් විදිහට තියාගන්නයි ඒ පාපන්දු කණ්ඩායම ඉන්න පවුල් ඔක්කොම මතක් කරන්න මේ වගේ ස්ථානයක් හදලා තියෙනවා පල්ලිය පිටිපස්සේ. මේ තමයි ෆුට්බෝල් කණ්ඩායමේ හිටපු පාපන්දු ක්‍රීඩකයෝ ටික. ඔයාලට මේ අපි අනං අද ගියේ නෑ. අද ගියේ නැත්තේ වැස්ස හින්දා. ඔයාලට ඕනනම් මේ පල්ලිය තියෙන උඩ යටට ඇවිල්ලා ඔයාලට ඩයිනින් කරන්න පුළුවන් මොන හරි කෑමක් ගෙනල්ලා ඒකට කන්න.
ඉතින් යටින් පඩි පෙළෙන් බැලලා ඉතින් ගියාම බංකු පේන්නේ නේ ඒ වලින් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සන view එකකුත් එක්ක. පල්ලිය ළඟපාති මේ වගේ තව ඉඳ ගන්න තැන් තියෙනවා. මේ වගේ ලස්සන පනෝරමික් views උත් තියෙනවා. අද ක්ලවුඩි ගතිය හින්දායි අලකුළු ගතිය හින්දායි පරියට පේන්නේ නැහැ. සිටි එක ලස්සන වෙනවා. සාමාන්‍ය කඳු උඩ ඔය වගේ ටෙලස්කෝප් තියලා තියෙනවා මිනිසුන්ට කාසියක් දාලා view එක බලන්න පුළුවන් විදිහට. ඉතින් මේකත් වෙන ප්‍රයෝජනවත් දෙන දෙයක් වෙනයි. දැන් වෙන පල්ලියකට ආවා. ඒත් කන්දක් උඩක වගේ තියෙන පල්ලියකට ආවේ. එතෙන්ට ආවේ. අපි ඉස්සෙල්ලා හිටියේ අන්න අතන. මම ෆෝන් එකේ කැමරාවෙන් zoom කරලා වෙන්න. මේ විදිහට තමයි උඩට යන්න තියෙන්නේ. මෙතනින් පර්මිෂන් දීලා තියෙන වාහන වලට විතරයි යන්න පුළුවන්. මේකත් තව ලස්සනම පල්ලියක් තොරීනෝ වල තියෙන. අපි ඉන්නේ කේසදි සන්තා මරියා දෙල් මොන්තේ දේ කප්පුචීනි කියන ලස්සන ස්ථානයේ තොරීනෝ නගරේ. මේක තියෙන්නේ පෝ ගඟට ඉහළින් තියෙන කුඩා කඳු මුදුනක. මෙතනින් මුළු නගරයම ලස්සනට පේනවා. මේ පල්ලිය ඉදිවිලා තියෙන 1500 1600 අතර කාර්ලෝ ඉමානුවේලේ එක ඩි සවෝය විසින්. එකත් මම පල්ලි ඉස්සරහ දැක්ක කියුට් දෙයක්. කපල්ස් වල පළවෙනි නම් වල අකුරු දාලා එක එක ලෝකස් එලලා තියෙනවා දැක්ක. කියුට් ඉතින්.
මේක මියසියම් එකක් වාහනවල මේක නං අපිට හම්බුනේ අහම්බෙන් වගේ පාර යන ගම නවත්තල බැලුවා මොකක් තියෙන්නේ කියලා. අලුත් ඇන්ටික් අල්ෆාරෝමියෝ ෆෙරාරි ලස්සන වාහන ටිකක් තිබ්බා. ඉතින් අපි ඒව බලන්න ආවා. ගම හිතන්නේ එදදාස් 972 අල්ෆාරෝමියෝ ජුලියට් එක ඉතින් ඇහැද්දාලා බලන්න මම මෙතන දැක්කලා සුපිරිම දෙයක් තමයි මේ පුටු ඉතින් ඔයාගත්තු එක්කෙන හෙන මොලකාරෙත් තමයි කියන් තින්නේ ටෙක්නොලෝජියා කියලා තම ඇති මරු තොරීනාවට පස වාල්ට කන්න ආසාව තියන පිත්ස මන්න රෙකමෙන්ට් කන එකම තැන් තම අන්තගුනිස්ථා තොරී නෝල තියෙන්නේ පොර්තනෝ ස්ටේෂන් එක ළඟමයි තියෙන එනවානම් කන්න රහම පිත්සමන් කාපු තොරී නෝල ම රෙකමෙන්ට් කළ හයිලි රෙකමෙන්ට් මන පිත්සේ ගත්තේ ටේකවේ මොකද වෙලා ගිලා තිබ්බ ගෙදරන්න තිබ්බ හරි එහෙනම් වල බලපු වීඩියෝකට කැමති නම් මගේ ජර්නියකට මගේ channel එකට join වෙන්න කැමති නම් subscribe කරන්න bell icon එක click කරලා like එකක් දාන්න ඔයාලට මොකක් හරි හිතෙනවා නම් මගෙන් ලැබෙන්න ඕන වීඩියෝ වල මොකක් හරි අයිඩියා එකක් ඉතින් කමෙන්ට් කරගෙන යන්න කැමති දැනගන්න. එතකොට ඉතින් ඔයාලට කැමති දේවල් මට ගේන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් see you later. Bye bye. Ciao.